4 ඊළඟට 2 සරල අවලම්බයක ආවර්ත කාලය වැඩි කළ හැක්කේ පහත කුමන ක්‍රමයෙන්ද නේ? 1ට 4 2 සරල අවලම්බයක ආවර්ත කාලය වැඩි කළ හැක්කේ පහත කුමන ක්‍රමයෙන්ද? t සමානයි 2.5 වාරයක් l බෙදීම g. ආවර්ත කාලය වැඩි කරන්න නම් එක්කෝ දිග අඩු කරලා හරියන්නේ නැහැ. එක හරියන්නේ ස්කන්ධයේ සම්බන්ධයක් නැහැ. විස්තරයේ සම්බන්ධයක් කොහොමත් නැහැ ආවර්ත කාලයට. විස්තරයේ කොහොමඩවත්ම සම්බන්ධයක් නැහැ ආවර්ත කාලයට. ඉහළට ත්වරණය වන උත්තෝලකයක වහලේ සවි කිරීමෙන්. ඉහළට ත්වරණය වුණොත් මොකද? L බෙදීම G ධන A වෙනවනේ. ඉහළට ත්වරණය වුණොත් එතකොට G ට වඩා G ධන A කියන පදේ වැඩි නිසා ආවර්ත කාලය අඩු වෙනවා. නේ? ඒකාකාර ප්‍රවේගයෙන් ගියා කියලා ඒත් වෙනස් වෙන්නේ නැහැ. උත්තෝලකයක් ඒකාකාර ප්‍රවේගයෙන් ඉහළට හෝ පහළට ගියා කියලා ඒත් ආවර්ත කාලය වෙනස් වෙන්නේ නැහැ. එතකොට L බෙදීම G ධන A වල හැටියට උත්තරේ 4. 1ට 4 2ට 4. එතකොට ඒකෙන් අඩු වෙනවනේ. මේක වැඩි වෙද්දි ආවර්ත කාලය අඩු වෙනවා. දිග හරි. දිග අඩු කළොත් ආවර්ත කාලය අඩු වෙනවා. එහෙනම් එක හරි. මේකෙන් වෙන්නේ නෑ එකක්ව හරියන්නේ නැහැ නේ. ආගන්න මටත් පැටලෙනවා. t සමාන 2.5 ලා කර්මවල L බෙදීම g. ආවර්ත කාලය වැඩි කරන්න පුළුවන් මොකෙන්ද කියලා අහන්නේ. දිග අඩු කරොත් ආවර්ත කාලය අඩු වෙනවා. හරියන්නේ නැහැ. 2 හරියන්නේ නැහැ 3 හරියන්නේ නැහැ. ඉහළට ත්වරණය වන උත්තෝලකයක වහලේ එල්ලීමෙනි. ඉහළට ත්වරණය කියන්නේ g ධන a. එතකොට මේක ගුරුත්ව ත්වරණයට වඩා වැඩි වීම නිසා ආවර්ත කාලය අඩු වෙනවා. ඒකත් බෑ. අවලම්බය පහළට ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් ගන්නා උත්තෝලකයක එල්ලීමෙනි. ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් ගත්ත කියලා වෙනස් වෙන්නේ නැහැ ආවර්ත කාලය. ත්වරණය වුණොත් විතරයි වෙනස් වෙන්නේ. මෙතන උත්තරයක් නැහැ. නේ? උත්තරයක් නැහැ. හරිද? උත්තරයක් නැහැ. ප්‍රශ්නේ ගැටලුවක් උත්තරයක් නැහැ මොකද? ඊළඟට ඒකේ හැම එකෙම වෙන්නේ ආවර්ත කාලයේ අඩුවීමක් විතරයි. හැම එකෙම වෙන්නේ ආවර්ත කාලය අඩුවීමක් පමණයි. හරි? ආවර්ත කාලය අඩුවීමක් පමණයි. ඊළඟට ප්‍රශ්නාංක